අසංක දිසානායක මගේ නම නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති හතරවෙනි පැරා ආබාධිත තරංගාවලියේදී අති විශිෂ්ට ලෙස මීටර් 100 200 තරංග ඇවිදීම යන තරංග තුනෙන් ඉතාමත් හොඳින් ජයග්‍රහණය කරා. ඉතින් මගේ හොඳම කාලසටහන තමයි මීටර් 100 තරංගයෙන් 11.5. නමුත් ඒ වේගය මට ගන්න බැරි වුණා. 12.5න් තරංගය නිම කරලා ශ්‍රී ලංකාවට තරංග ජයග්‍රහණයක් ලබා ගැනීමට ලැබිච්ච ගැන ගොඩක් ලොකු සතුටක් ලැබෙනවා. ඒ එක්කම මීටර් 200 තරංගෙනුත් පළවෙනි ස්ථාන ලැබගෙන ඒක තප්පර 25යි 9කට තරමක නිම කරලා ජයග්‍රහණය කරා. බෝකින් තරංගයේදුත් විනාඩි 10කින් තරංගය නිම කරලා ශ්‍රී ලංකාවට කීර්තියක් ගැනීමට සමත් වුණා. ක්‍රීඩකයෝ හිටියා මගේ ඉවෙන්ට් එකට ක්‍රීඩකයෝ 100ක් විතර හිටියා. ඉතින් 100න් තරංගාවලියෙන් ඉතින් ගොඩක් හොඳින් තරංග කරලා තරංගේ ජයග්‍රහණය කරා. මම මීටර් 100 තරංගයෙන් පළවෙනි ස්ථාන ලබා ගත්තා. මම මීටර් 200 තරංගෙනුත් පළවෙනි ස්ථානය ලබා ගත්තා. මීටර් 1500 ඇවිදීමේ තරංගයෙන් ප්‍රථම ස්ථානයට ලබා ගත්තා. ඉතින් ගොඩක් සන්තෝෂයි.